Hi everyone, welcome to our channel. කොහොමද ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ ටෝක් විත් මමි channel එකට. අද වීඩියෝ එක උණ සම්බන්ධව. ඉතින් වීඩියෝ එක ගැන ටක් ගාලා හැඳින්වීමක් කරන්නම්. ළමයින් කියන්නේ ඉතින් දෙමව්පියෝ වෙන අපේ මුළු ජීවිතයම ක්‍රියාශීලීව පණිමින් සතුටින් ඔවුන් සෙල්ලම් කරන විට අපිට ඊට වඩා සතුටක් නැහැ. නමුත් අපිට දරුවන් රෝගාතුර වෙච්ච මොහොතක් ගැන හිතන්නවත් අමාරුයි. මොකද උණ නිසා බබා අපහසුතාවයෙන් ඉන්නවා අපිට දරා ගන්න අමාරු වගේම බබාලට උණ හැදිලා තියෙනකොට අපිටත් ඒක නිදි නැති රාත්‍රියක් වෙනවා. ඉතින් මට හිතුණා අද වීඩියෝ එකෙන් මගේ අත්දැකීම් සහ මන් දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. උණ අඩු කරන ඖෂධ ප්‍රතිජීවක සඳහා යාමට පෙර මේ දේවල් දැනගෙන ඉන්න එක අම්මලා වෙන අපිට ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් උණ කියලා නිර්වචනය කරලා තියෙන්නේ පොතපතේ වෛරස් සහ බැක්ටීරියා ආසාදනයකට එරෙහිව ශරීරයේ තියෙන ස්වාභාවික ආරක්ෂාව කියලා. අපේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ෆැරන්හයිට් නම් 98.6 පමණ වනවා. ඒ වගේම තමයි අපිට උණ කියලා නිගමනයකට එන්න පුළුවන් ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ෆැරන්හයිට් නම් 102.2ට වඩා වැඩි උෂ්ණත්වයක් ඇඟේ තියෙනවා නම්. ඒ වගේ උෂ්ණත්වයකට පැමිණීමෙන් පසුව ශරීරයේ අසනීපයක් ආසාදනයකට එරෙහිව සටන් කිරීමට උත්සාහ ගන්නවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. බබාට උණ කොයිතරම් තියෙනවද කියන දේ ගොඩක්ම ඇඟ වෙන කාරණා ගැනත් අපි දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. දරුවෙක්ගේ සමස්ත හැසිරීම පෙර දිනයන් වලට වඩා වෙනස්ද කියලා නිරීක්ෂණය කරගන්න එක තමයි ගොඩාක්ම සුදුසු. ඒ කියන්නේ බබා අවදියෙන් ඉන්නවද, ක්‍රියාශීලීද, සෙල්ලම් කරනවද, සාමාන්‍යයෙන් ආහාර ගන්නවද, ආහාර ප්‍රතික්ෂේප කිරීම කොහොමද, ඒ කියන්නේ වේල් කීයක් බබා ප්‍රතික්ෂේප කරනවද, එක දිගට බබා කන්න නැතුව ඉන්නවද, ශරීරයේ ශක්තිය නෑ වගේ අපිට දැනෙනවද කියන කාරණා ගැන අවධානය යොමු කරන්න අපිට පුළුවන්. එහෙම වුණාම වෛද්‍යවරයාට උනත් පැහැදිලි පිළිතුරක් දෙන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම ළමුන්ගේ ඇඟ සීතල වීම, මාංශපේශී වේදනාව, හිස රදය, විජලනය, නුරුස්සන බව, ආහාර රුචියේ අඩු බව වගේ දේවලුත් උණ තත්ත්වයේ ලක්ෂණ. රෝගාබාධයක් හෝ ආසාදනයක් පෙන්නුම් කළ හැකි රෝග ලක්ෂණ තමයි උගුරේ අමාරුව, කන වේදනාව, මුත්‍රා දැවිල්ල වගේ දේවල්. දැන් අපි බලමු දරුවාගේ උණ ගැන අපි කරදර වෙන්න ඕන අවස්ථාව මොකක්ද කියලා. බබාට වයස මාස 3ට වඩා අඩුයි නම් සෙල්සියස් අංශක 38 ෆැරන්හයිට් නම් 100.4ට වඩා වැඩි උණ අවස්ථාවක අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. වෛද්‍යවරයෙක් කරා අපි යොමු වෙන්න ඕනෙමයි. බබාට මාස 3ට වඩා වැඩි නම්, ඒ කියන්නේ සති 12ට හෝ ඊට වැඩි දරුවෙක්ට උණ තියෙන විට හොඳින් දරුවා නිරීක්ෂණය කරලා උණ පිළිබඳ පැහැදිලි නිගමනයකට එන්න ඕනේ. මම අර කලින් සඳහන් කරා වගේ. රෝගය හා රෝග ලක්ෂණය පිළිබඳ විස්තරයක් වෛද්‍යවරයාට දුරකථනයෙන් අමතලා දැනුවත් කරලා එතනින් පස්සේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න අපිට පුළුවන් මාස 3ට වැඩි පැටියෙක් නම්. මේ කියන අවස්ථා ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. පළවෙනි එක තමයි OTC ඖෂධ වලින් අඩු කළ නොහැකි සෙල්සියස් අංශක 40ට වඩා හෝ සෙල්සියස් අංශක 40 තුල පවතින උණ ගැන. එතකොට OTC ඖෂධ කියලා කියන්නේ over the counter, එහෙම නැත්නම් වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව ෆාමසියෙන් අපිට ලබා ගන්න පුළුවන් බෙහෙත්. උදාහරණයක් විදිහට පැනඩෝල් සිරප් වගේ දේවල්. ඒව දීලා අඩු වෙන්නේ නැත්නම් ඒ 3 සෙල්සියස් අංශක 40ක පවතිනවා නම් අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්. දෙවැනි එක තමයි ප්‍රතිශක්තිකරණයක් ලැබීමෙන් පසුවත්. ඒ කියන්නේ ડોක්ටර්ගේ බෙහෙත් බබාට දීලත් පැය 48ක් ඇතුළත සෙල්සියස් අංශක 38.8ට
වඩා වැඩි පවතින උණ. තුන්වෙනි කාරණය කිසිදු හේතුවක් නැතුව දින 3-4ක් එක දිගට පවතින උණ. ඒ කියන්නේ සෙල්සියස් අංශක 38.8ට වඩා හෝ ඊට වැඩි පවතින උණ. ඊළඟ කාරණය දුර්වල ප්‍රතිශක්තිකරණයක් පවතින හරි රසායනික චිකිත්සාවකට භාජනය වන දරුවෙක්ට පවතින උණ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. අපි දැන් බලමු සාමාන්‍යයෙන් බබාගේ ඇඟ රස්නී කියලා අපිට මතු පිටින් නිර්ණය කරගන්න පුළුවන් උණ තත්වයකදී අපිට ගෙදරදී පහසුවෙන් ඇඟ රස්නිය අඩු කරගන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා. උණ අඩු කරගන්න පුළුවන් ක්‍රම. පළවෙනි එක තමයි ගාන ලද අර්තාපල්. හොඳ අර්තාපල් ගෙඩියක් බබාගේ පෝෂණය වැඩි කරනවා වගේම උණ අඩු කරන්නත් උපයෝගී වෙනවා. අර්තාපල් ගෙඩියක් සියුම්ව ග්‍රේට් කරලා දරුවගේ යටිපතුලට තියන්න ඕනි. එතකොට අපිට මේක මේස් එකක් ආධාරයෙන් තියන්න පුළුවන්. බබාගේ යටිපතුලට ඒ ග්‍රේට් කරගත්ත අල ටික තියලා ඊට පස්සේ අපිට බබාට මේස් එකක් දාන්න පුළුවන්. ඒ වගේ දෙයකින් මිනිත්තු කීපයකින් බබාගේ උණ අපිට අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟ රස්නිය අඩු කරගන්න පුළුවන්. දෙවැනි එක තමයි තෙත රෙද්දක්. මේ ගැන නම් ඉතින් හැමෝම දන්නවා. අපි නල්ලට තියෙන පොඩි තෙත රෙදි කෑල්ල ගැන තමයි මම මෙතනදී කියන්නේ. 3 ජලය සහ බ්‍රැන්ඩි. මේ ගැන නම් ඔයගොල්ලෝ අහලා නැතුව ඇති වැඩිය. මීට වසර ගණනාවකට පෙරත් බ්‍රැන්ඩි උණ වගේම වෙනත් රෝග සඳහාත් නිර්දේශ කරලා තියනවලු. නමුත් දැන් ඒ දේවල් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නැහැ. ඒ වුණත් දරුවෙක්ගේ උණ අඩු කරගන්න අපිට පුළුවන් බ්‍රැන්ඩි බාහිරව පාවිච්චි කරන්න. ඒ කියන්නේ බබාට බොන්න දෙන්නවත් එහෙම දෙයක් නෙවෙයි. බාහිරව ශරීරයෙන් බාහිරව අපිට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්නේ බ්‍රැන්ඩි හා ජලය සමානුපාතිකව අරගෙන සම ප්‍රමාණ අරගෙන ඒක එකට මික්ස් කරනවා. ඊට පස්සේ ගෝස් කැබැල්ලක ඒක පොඟවලා අතිරික්තය මිරිකලා ඇරලා බබාගේ මේස් එකට අපිට තියලා බබාගේ කකුලට දාන්න පුළුවන්. ඒකෙන් බොහොම ඉක්මනින් පොඩි වෙලාවක් ඇතුළත ඇඟ රස්නිය අඩු වෙලා යනවා. ඊළඟ කාරණය තමයි ඇල් මැරුණු ජලයෙන් ඇඟ සේදීම. සාමාන්‍ය උණ තත්වයකදී පමණක් මේ ක්‍රමවේදය කරන්න පුළුවන්. නැත්නම් ඇඟ කොටස විතරක් මද රස්නේ උණු වතුරෙන් පපුව කොටස හැරුණකොට තෙත් කිරීමෙන් උණ අඩු කරගන්න පුළුවන්. වගේම බබාට සුව පහසු නිින්දකට මෙහෙම ඇඟ සෝදුවාම හැකියාවක් ලැබෙනවා. ඒ කෙසේ වුණත් මේ සඳහා සීතල වතුර භාවිතා කරන්න එපා. මොකද සීතල වතුරෙන් ශරීරයේ උෂ්ණත්වය ඉක්මනින්ම වැඩි කරනවා. ඒකනේ අපිට ඉස්සර අම්මලා කියන්නේ උණ තියෙනකොට ඇල් වතුර චුට්ටක් හෙම්බිරිස්සාවක් තිබුණත් කියන්නේ ඇල් වතුර අල්ලන්න එපා කියලා. අන්න ඒ හේතුව නිසා. නමුත් ඇල් මැරුණු ජලය හෙවත් නිවුණු උණු වතුර පාවිච්චි කරනකොට වතුර ඉක්මනින් වාෂ්ප වෙලා යනවා ඇඟෙන්. ඒ නිසා කිසිම අතුරු බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඊළඟ කාරණය පෝෂදායී ආහාර. වෙනදා ආහාර රටාවට හාත්පසින්ම වෙනස් වෙන රසයකට බබාට කෑම ලබා දීමෙන් අපිට පුළුවන් බබාගේ උණ ඉක්මනින්ම අඩු කරගන්න. බඩ පිරෙන්න හොඳට දාඩිය දානකොට බබාගේ උණ අඩු වෙලා යනවා. ඊළඟ අනිත් කාරණය තමයි පෝෂදායී සුප්. ගෙදර හදන සුප්, හුකුල් මස්, නූඩල් සුප් වගේ දේවල් රෝගාබාධ වැළඳී තිබීමේ කාල සීමාව අඩු කරනවා. සුප් වැනි පෝෂදායී දියර වලින් බබාට උණ හැදිලා තියෙන කාලයක් තුල උනත් බබාව හොඳ පෝෂණ මට්ටමක, ඒ කියන්නේ හොඳ බරක පවත්වාගෙන යන්න අපිට උදව් වෙනවා. ඊළඟ කාරණය කුළු බඩු භාවිතා කර සාදන ආහාර. බබාගේ ආහාර වේල සඳහා කුළු බඩු භාවිතා කරලා ආහාර හදාගන්න එක ගොඩාක් වැදගත් කාරණයක්. කුළු බඩු වලින් ලැබෙන තාපය ශරීරයේ දාඩිය දමන එක වැඩි කරනවා වගේම ශරීරයට ස්වාභාවිකව සිසිල් බවක් දෙන්න උපකාරී වෙනවා.
නමුත් හැම දරුවෙක්ටම අපිට කුළුබඩු එකතු කරලා කෑම දෙන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවල බබාගේ ප්‍රියතම ආහාර සඳහා ඒ කියන්නේ සුප්, මැකරෝනි, ස්ක්‍රැම්බල් එග් වගේ දේවල් වලට ගම්බිරිස් කුඩු පොඩි ප්‍රමාණයක් එකතු කරලා අපිට බබාට කෑම එක දෙන්න පුළුවන්. 8 වෙනි කාරණය තමයි නිින්ද. දරුවට සුවපහසු නිින්දක් ලබා දීම ගොඩක් වැදගත් කාරණයක්. ඒ වගේම බබාට ලොකු සෙම වගේ ගැටලුවක් නැත්තම් විදුලි පංකාව බබාගේ පැත්තට හරවලා සුවපහසු ඇඳුමක් අන්දලා බබාව නිදි කරවන්න පුළුවන්. සෙම වගේ තියෙන අවස්ථාවකදී ඔළුව විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් කොන්දත් අහුවෙන විදිහට කොන්දයි ඔළුවයි පොඩ්ඩක් උස්සලා කොට්ටයක් තියලා විදුලි පංකාව දාලා බබාට සුවපහසු නිින්දක් ලබා දෙන්න පුළුවන්. එතකොට සෙම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් බබාට ඇති වෙන එක අවම කරගන්න පුළුවන්. නමුත් මවගේ නිරීක්ෂණය මැද බබාගේ නිින්ද සිදු වෙන්න ඕනේ. සහ නිදියන කාලය තුල බබාගේ උණ පරීක්ෂාවත් සිදු කරන්න ඕනේ. 9 වෙනි කාරණාව දියර වර්ග. බබාව විජලනයට පත් නොවී සජලීයව තියාගන්න දියර වර්ග ගොඩාක් උපයෝගී වෙනවා. වතුර, ජීවනී හෝ වෙනත් බබාට සුදුසු ඕනෑම දියර වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. 10 වෙනි කාරණය සීතල තෙත මේස්. මගේ බබාටත් මම තෝරගත්ත හොඳම ක්‍රමවේදයක් තමයි මේක. ඉතින් මේක කරන්නේ බබාගේ මේස් ජෝඩුවක් අරගෙන මේස් එකේ පතුල තෙමලා බබාට මේස් එක දාලා තියෙනවා. මේ තෙත මේස් ප්‍රතිකාරය මගින් පාදවල රුධිරය ඇදීමේ ප්‍රවණතාව වැඩි කරලා උණ අඩු වීමට උපකාරී වෙනවා. 11 වෙනි එක තමයි ප්‍රෝබයොටික්. ඉතින් මේකත් හොඳ විකල්පයක්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය 70%ක් 80%ක් වගේ පිහිටලා තියෙන්නේ අපේ බඩවැල් වල. ඒ නිසා ප්‍රෝබයොටික් පරිභෝජනය තුළින් ප්‍රතිශක්තිකරණ සෞඛ්‍යය එකවර වැඩි දියුණු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. බබාට සුදුසු මොන වෙළඳ නාමය යටතේ තියෙන ආහාරයද කියලා තෝරගන්න එක මවක් වන ඔබේ වගකීම. ඉතින් මේක තවත් විකල්පයක් පමණයි උණ අඩු කර ගැනීමට. 12 වෙනි කාරණය උණ පරීක්ෂාව. ඉහත පියවර අනුගමනය කිරීමෙන් පසු බබාගේ උෂ්ණත්වය අඩු වුවත් නිරන්තරයෙන් බබාගේ උෂ්ණත්වය නියමිත වේලාවට පරීක්ෂා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් උණ සෑම පැය 4-5කට පසු නැවත පැමිණීමේ ප්‍රතිශතයක් තියෙනවා. උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනවද කියලා තහවුරු වෙනකන් මේ ක්‍රම සහ උණ පරීක්ෂාව දිගටම කරගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් උණක් අඩුවීමට දින 4ක් වගේ ගත වෙනවා. අවම 3-4ක් වගේ ගත වෙනවා. මෙතනදී මම කියපු සියලු කාරණා සාමාන්‍ය උණ තත්වයකදී අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් බබාගේ අසනීප තත්වය බෝවීමක් හෝ ඉදිමීමක් නැත්නම් නිදිබර ගතියක්, අක්‍රීය අසාමාන්‍ය ලක්ෂණ වගේ පෙන්වනවා නම් ඒ වෙලාවට අනිවාර්යෙන්ම වෛද්‍යවරයාගේ උපදෙස් හෝ ඖෂධ ලබා ගැනීමට අනිවාර්යෙන්ම ක්‍රියා කරන්න ඕනි. මොකද චූටි පැටියෙක් කියන්නේ ලොකු වගකීමක්. ඉතින් ඒ වගකීම නිසියාකාරව ඉටු කිරීම දෙමව්පියෝ වෙන අපේ වගකීමක්. මොකද ඖෂධයක් විෂවීමේදී බබාට මොකක් හරි කරදරයක් අපහසුතාවයක් ඇති වුණොත් ඒකට ප්‍රධානම වගකිව යුත්තෙක් විදිහට පෙනී සිටින්න වෙනවා මවට. ඉතින් ඒ වගේම බබාට නියමිත මාත්‍රා ලබා දීම, වෛද්‍යවරයාගේ අනුමැතිය මත නිර්දේශ කරනු ලබන ඖෂධ ලබා දීම, නිවැරදි වේලාවල් වලට ඖෂධ ලබා දීමට අපි නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මගේ channel එකට අලුත් අම්මලා ඉන්නවා නම් මගේ channel එක subscribe කරලා යන්න කියලා ආදරෙන් මතක් කරනවා. තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම අපි හමු වෙමු.